සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔයාලා එකතු වෙලා ඉන්නේ SL සුමිත් YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම අස්වැසුම් පිළිබඳ news එකක් එක්ක. ඒ වගේම ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා පහළ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. මොකද දවස ගාන වලට අස්වැසුම් පිළිබඳ news වගේම තවත් වටිනා කියන news අපේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව අදගෙන ආපු වීඩියෝ එකට යමු අපි. ඔයාලා දැනටමත් දන්නවා රජයෙන් කියලා තියෙනවා මේ වෙද්දී අස්වැසුම තියන අයට රුපියල් 5000ක් වගේ බඩු මල්ලක් සහන මිලකට ලබා දෙනවයි කියලා. අපි දැන් බලමු කොහොමද මේ රුපියල් 5000ක් වගේ බඩු මල්ල කොහෙන්ද ගන්න පුළුවන්, ඒ වගේම කවදා ඉඳන්ද අපිට ඒක මිලදී ගන්න පුළුවන් කියලා සම්පූර්ණ විස්තරයක්. රජයෙන් කියලා තියෙන රුපියල් 5000ක වගේ බඩු මල්ලක් රුපියල් 2500ක වගේ සහන මිලකට අස්වැසුම තියන අයට ලබා ගන්න පුළුවන් කියලා. අපිට ඒක මිලදී ගන්න පුළුවන් අප්‍රේල් 1 වෙනිදා ඉඳන් අප්‍රේල් 13 වෙනිදා වෙනකල්. ඒක අප්‍රේල් මාසයේ අවුරුදු වලට තමයි ඒ වගේ රුපියල් 5000ක බඩු මල්ලක් සහන මිලකට ලබා දීලා තියෙන්නේ. අපිට පුළුවන් සතවස පුට් සිටි හරහා එන්නේ බඩු මල්ල මිලදී ගන්න. ඒ වගේම රජයෙන් සඳහන් කරලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ බොහෝ ප්‍රමාණයක් ඒ බඩු මල්ලේ අඩංගුයි කියලා. ඒ වගේම අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම් මුදල් තවමත් ඔයාලගේ බැංකු ගිණුම් වලට වැටලා නැහැ. සාමාන්‍ය අප්‍රේල් මාසයේ 7 8 9 10 වගේ දිනවල ඔයාලගේ බැංකු ගිණුම් වලට අස්වැසුම් මුදල් ලැබෙන්න ඕන. තාමත් සයිට් එකටවත් වැටලා නැහැ. සයිට් එකට වැටලා දවස් 4ක් 5ක් වගේ කාලයක් යනවා ඔයාලගේ අස්වැසුම් ඔයාලගේ බැංකු ගිණුම් වලට වැටෙන්න. ඒ ගැන ආරංචියක් ලැබුණ වහම ඔයාලව වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්. ඒ නිසා අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙද්දී හැමෝටම සුබ දවසක්.